අදත් වීඩියෝ එකක් අරන් ආවා හුඟ දවසකින්. ඉතින් මගේ channel එකට ඔයාලා හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා. අද වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් පණිවිඩයක් තමයි අරන් එන්නේ. ඉතින් අද මම කතා කරන්න යන්නේ හවස වරුවට කරන්න ඕනිම දෙයක් ගැන. ඔයා මොනම ප්‍රශ්නක හිටියත් ඔයාගේ ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් ඒ හැමදේම නැති වෙලා යන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට පුළුවන් හැම මොහොතකම හවස් වරුවට හරි ඔයාට පුළුවන් වෙලාවට බුදුන් වඳින්න. යශෝදරා මහා උත්තමාවියට වන්දනාමාන කරන්න. ඉතින් මට ඔයාට සහතික වෙලා කියන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ හිතන්නේවත් නැති පුදුමාකාර විදියකට වෙනස් වෙන්න පටන් ගනීවි. ඉතින් යශෝදරා මහා උත්තමාවියට වන්දනාමාන කරන කෙනෙක්ට කවදාවත් වරදින්නේ නැහැ. මම මගේ ජීවිතේ අත්දැකීම් ගොඩාක් ලබාගෙන තියෙනවා මේ උත්තමාවියට වන්දනාමාන කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්. අද ඉන්න තැන වෙනකම් ගොඩාක් වෙනස්කම් සිද්ධ වුණා. ඉතින් මට ඔයාට සහතික වෙලා කියන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔයා මේ උත්තමාවිය වන්දනාමාන කරන්න පටන් ගත්තොත් ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන හැම ප්‍රශ්නයක්ම ටිකෙන් ටික නැති වෙලා යන විදිහ ඔයාටත් හිතා ගන්න බැරි වේවි. ඉතින් මම ඔයාට හරිම ආදරෙන් ආරාධනා කරනවා මම වගේම ඔයාලත් යශෝදරා මහා උත්තමාවිය වන්දනාමාන කරන්න පටන් ගන්න. ඔයාට ලොකු පහසුකම් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් විදිහට වන්දනා කරන්න පටන් ගන්න. ඔයාම බලන්න ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්න විදිහ. ඉතින් ඔයාත් මගේ මේ වීඩියෝ එක බලලා යශෝදරා මහා උත්තමාවිය වන්දනාමාන කරන්න පටන් අරගත්තා නම් ටික දවසක් ගියාම ඔයාගේ ජීවිතේට සිදුවෙන වෙනස්කම් ගැන චූටි කමෙන්ට් එකක් දාගෙන යන්න. මමත් කැමතියි මං වගේම තවත් කෙනෙකුගේ ජීවිතයක් ලස්සන වෙනවට. ඉතින් මගේ ජීවිතය වගේම ඔයාලගේ ජීවිතත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මතක ඇතුව මගේ channel එකත් subscribe කරලා තියාගන්න. අද වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.